හයි යාළුවනේ ඔයාලගේ බලු පැටියාගේ හිටපු ගමන් ලෝම ගැලවෙනව දැකලා තියෙනවද? එක තැනක ලෝම ටිකක් අඩුයි වගේද? ඒක ගැන හිතන්න බයද? බය වෙන්න එපා. අද අපි කතා කරන්නේ බලු පැටවුන්ගේ ලෝම ගැලවෙන එක. මොනවාද ඒවට හේතු? ඒක බය වෙන්න ඕන දෙයක් නා? ඒ වගේම ඔයා ඒකට බලු පැටියා බලා ගන්න හොඳම ටිප්ස් ටිකකුත් අපි දෙනවා. ඉතින් බලු පැටියා එක්ක එකතු වෙලා මේ වීඩියෝ එක බලමු. ලෝම ගැලවෙන එක ගැන හැමදේම දැනගන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකොන් එකත් ඔබන්න. අද අපි කතා කරන්නේ මේ දේවල් ගැන. බලු පැටවුන්ගේ ලෝම ගැලවෙන්නේ ඇයි? ඒක සාමාන්‍යද නැත්නම් රෝගයක්ද? ලෝම ගැලවෙන එකට බලපාන රෝග මොනවාද? ගෙදරදීම බලු පැටියාගේ ලෝම බලාගන්න හැටි. පශු වෛද්‍යවරයෙක් ළඟ යන්න ඕන වෙලාවලුත් තියෙනවා. ඒ මොනවද? දැන් අපි මේ හැමදේම ගැන විස්තරාත්මකව කතා කරමු. බලු පැටවුන්ගේ ලෝම ගැලවෙන්නේ ඇයි? බලු පැටවුන්ගේ ලෝම ගැලවෙන්න හේතු ගොඩක් තියෙනවා. බලු පැටවුන්ගේ ලෝම ගැලවෙන්න එක සමහර විට සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. උදාහරණයක බලු පැටවුන් ලොකු වෙද්දී බලු පැටියාගේ ලෝම පපීකෝට් ගැලවිලා ලොකු බල්ලෙක්ගේ ලෝම එනවා. මේක බොහෝ විට මාස 6-12 අතර එනවා. ඒ වගේම සමහර බලු ಜಾති විශේෂයෙන් ජර්මන් ෂෙපර්ඩ්ස් හස්කීස් වගේ බල්ලන්ගේ ඍතුමය වශයෙන් ලෝම ගැලවෙනවා. මේකක් කියන්නේ සීසනල් ෂෙඩින්. ඒක සම්පූර්ණයෙන්ම සාමාන්‍යයි. ඒත් ලෝම ගැලවෙන්නේ එක තැනක විතරක් නම්, එක තැනක හිස් වගේ නම් ඒක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ ගැන තව ටිකක් ඉස්සරහට කතා කරමු. මේක සාමාන්‍යද? රෝගයක්ද? ලෝම ගැලවෙන එක සාමාන්‍යද? නැත්නම් රෝගයක්ද කියලා හඳුනාගන්න ටිකක් බලන්න ඕන. සාමාන්‍ය ලෝම ගැලවීමේදී බලු පැටියාගේ ලෝම හැමතැනම ටික ටික ගැලවෙනවා. ඒත් ඔයා දකින්නේ එක තැනක ලෝම ගොඩක් ගැලවිලා, එතන රතු වෙලා, හිස් වෙලා, හරි කැසිලා තියෙනවා නම් ඒක රෝග ලක්ෂණයක්. මේකට හේතු වෙන්න පුළුවන් අසාත්මිකතා. බලු පැටවුන්ට ආහාර, පරිසරය, හරි බලු ෂැම්පූ වලටත් අසාත්මික වෙන්න පුළුවන්. පරපෝෂිතයෝ, උකුණු, ෆ්ලීස්, ටික්ස් වගේ ඒවා ලෝම ගැලවීමට හේතු වෙනවා. බැක්ටීරියා හෝ දිලීර ආසාදන ඒවා ලෝම ගැලවීමත් එක්ක රතු තෙත් තෑන් ඇති කරනවා. හොර්මෝන ගැටලු ලෝම ගැලවෙනවා නම් ඒක තයිරොයිඩ් ගැටලුවක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ බලු පැටියාගේ ලෝම ගැලවෙනවා නම් ටිකක් හොඳට බලන්න. ලෝම ගැලවෙන තැන රතුද, කැසිලා තියෙනවද කියලා බලන්න. ලෝම ගැලවෙන එකට බලපාන රෝග, බලු පැටවුන්ගේ ලෝම ගැලවීමට බලපාන ප්‍රධාන රෝග ටිකක් ගැන කතා කරමු. මැංග්, ස්කේබීස් බලු පැටවුන්ට බලපාන බරපතල තත්වයක්. සාකොප්ටික් මැංග්, ඩිමොඩෙක්ටික් මැංග් කියලා වර්ග දෙකක් තියෙනවා. සාකොප්ටික් මැංග් බෝ වෙනවා. ඒත් ඩිමොඩෙක්ටික් මැංග් බොහෝ විට බලු පැටියාගේ ආරක්ෂක පද්ධතිය දුර්වල වුණම එනවා. රතු කැස ලෝම ගැලවෙන තැන් තමයි ලක්ෂණ. බැක්ටීරියා ආසාදන පයඩර්ම බලු පැටවුන්ගේ සමේ තැහෙත් රතු තැන් එනවා නම් ඒක බැක්ටීරියා ආසාදනයක් වෙන්න පුළුවන්. අසාත්මිකතා, ආහාර, ගස්වල පරාග හෝ රසායනික ද්‍රව්‍යවලට බලු පැටවුන්ට අසාත්මික වෙන්න පුළුවන්. පෝෂණ ඌනතා බලු පැටියාට හොඳ ආහාර ලැබෙන්නේ නැත්නම් ලෝම ගැලවෙන්න ගන්නවා. ඊ වගේ ඒවා ලෝමවලට වැදගත්. ආතතිය බලු පැටියා ආතතියට පත්වෙලාත් ලෝම ගැලවෙන්න පුළුවන්. මේ රෝග ගැන හඳුනාගන්න ටිකක් බලන්න ඕන. රෝග ලක්ෂණ තිබපොත් වහාම පශු වෛද්‍යවරයෙක් ළඟට යන්න. ගෙදරදී බලු පැටියාගේ ලෝම බලාගන්න හැටි ඔයාට ගෙදරදීම බලු පැටියාගේ ලෝම බලාගන්න පුළුවන්. මෙන්න ටිප්ස් ටිකක්. නිතිපතා බුරුසු කරන්න. බලු පැටියාගේ ලෝම වර්ගයට ගැලපෙන බුරුසුවක් භාවිතා කරන්න. එතකොට ලෝම ගැලවෙන එක අඩු වෙනවා. හොඳ ආහාර, ඔමේගා 3 විටමින් එකතු කල්ල බලු ආහාර දෙන්න. මාළු තෙල වගේ ඒවත් ලෝමවලට හොඳයි. නිතිපතා නාවන්න බලු පැටවුන්ට ගැලපෙන ෂැම්පූ එකක් භාවිතා කරන්න. ඕනෑවට වඩා නාවන්න එපා. එතකොට සමවියලෙනවා. පරපෝෂිත බලන්න. ෆ්ලීස්, ටික්ස් වලින් බලු පැටියා ආරක්ෂා කරන්න. පශු වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න. ආතතිය අඩු කරන්න.
බලු පැටියාට ආදරෙන් ආරක්ෂිත පරිසරයක් දෙන්න. මේ ටිප්ස් එක්ක ඔයාගේ බලු පැටියාගේ ලෝම ලස්සනට තියාගන්න පුළුවන්. පශු වෛද්‍යවරයෙක් ළඟ යන්න ඕන වෙලාව. සමහර විට ගෙදරදී බලාගන්න බැරි තත්ත්වොත් තියෙනවා. මේ ලක්ෂණ තිබත් පශු වෛද්‍යවරයෙක් ළඟට යන්න. ලෝම ගැලවෙන තැන් රතුයි, කැසනවා, තෙත්ත බවක් තියෙනවා. බලු පැටියා හිතුවක්කාරයි, ආහාර අරුචී, හරි බර අඩු වෙනවා. ලෝම ගැලවෙන එක තැනක වගේ වෙනවා. බලු පැටියා නිතරම ඇග කසනවා. මේ ආකාරයේ ලක්ෂණ තියෙනවා නම් පශු වෛද්‍යවරයෙක්ට බලු පැටියාගේ රෝගය හඳුනා ගන්න පුළුවන්. ඒවාට අදාළ බෙහෙත දෙන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ, බලු පැටියාගේ ලෝම ගැලවෙන එක ගැන ඔයාලා දැන් හොඳට දන්නවා ඇති. ලෝම ගැලවෙන එක සමහර විට සාමාන්‍ය දෙයක්. ඒක් රෝග ලක්ෂණ තිබ්බොත් ඉක්මනින් පියවර ගන්න. ඔයාගේ බලු පැටියා ගැන හොඳට බලාගන්න. එතකොට ඒ ලස්සන ලෝම තවත් ලස්සන වෙවි. ඔයාලටත් බලු පැටියෙක් ඉන්නවා නම් ඒ ගැන කතාවක් කොමෙන්ට් එකක දාන්න. ඔයාලා මොනවද බලු පැටියගේ ලෝම බලාගන්න කරන්නේ? කොමෙන්ට් එකකින් අපිට කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවෙක්ට ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකොන් එකත් ඔබන්න. තවත් අලුත් වීඩියෝ එකක් එක්ක ආයෙත් හමු වෙමු. ඒ වගේම ඔබට සුරතල් පූසෙක් ඉන්නවනම් අපි පූසන් පිළිබඳව වෙනම channel එකක් කරනවා. SL Cats කියලා channel එකේ link එක description එක දාලා තියන්නම්. පූසන් පිළිබඳව දැනුම එය මගින් ඔබට ලබා ගන්න පුළුවන්. අපි එක්ක එකතු වෙලා ඉන්න. සෑම සිකුරාදාවකම උදේ 8ට දැනුමෙන් පිරුණු ආදරයෙන් ඉදිරිපත් කරන අලුත් වීඩියෝ එකක් එක්ක ඔබව හමු වෙමු. එහෙනම් bye.